මෑතකදී ඕගොල්ලෝ සම්මුඛ පරීක්ෂණයකට නැත්නම් ඉන්ටර්විව් එකකට මුහුණ දුන්නා නම් එම ඉන්ටර්විව් එකකින් නැත්නම් සම්මුඛ පරීක්ෂණයෙන් ඕගොල්ලෝ අසමත් වුණා නම් අද මේ වීඩියෝ ඕගොල්ලන්ටයි. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ අවසාන වනතෙක් මාතක රැඳලා හිටියොත් සම්මුඛ පරීක්ෂණයේදී ඕගොල්ලන්ගේ අතින් දැනුවත් හෝ නොදැනුවත්ව සිදුවන පුංචි වැරදි හා අඩුපාඩුකම් අවම කරගන්න ඕගොල්ලන්ට හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ අවසාන වනතෙක් මාතක රැඳලා ඉන්න. ඉතින් මම මෙහිදී ඔයගොල්ලන්ගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙන පළවෙනි කාරණාව තමයි ඉන්ටර්විව් ටයිම් කියන එක. මොකද අයදුම්කරුවන් වෙනුවෙන් ඉන්ටර්විව් එකක් පැවැත්වීමේදී ආයතනයක් ඒ සඳහා නිශ්චිත කාලරාමුවකට අනුකූලව වැඩ කටයුතු සිදු කරනු ලබන්නේ. මොකද එදිනට නියමිත අයදුම්කරුවන් කීප දෙනෙක් සිටිය හැකි ඔබත් සමග මේ ඉන්ටර්විව් එක හෝ වෙනත් ඉන්ටර්විව් කීපයකට මුහුණ දෙන. ඊට අමතරව අදාළ සම්මුඛ පරීක්ෂණයේ හසුරුවනු ලබන ඊට සහභාගී වනු ලබන නිලධාරීන්ගේ අනිත් වැඩ කටයුතු සමග ස්කෙඩියුල් කරලා තමයි ඔවුන් මෙම ඉන්ටර්විව් එක පවත්වනු ලබන්නේ. ඒක නිසා එම ස්ථානයේ නියමිත කාල වේලාවට ගොස් සාර්ථක මුහුණ දීම අයදුම්කරුවෝ සතු යුතුයකමක් හා වගකීමක් වෙනවා. ඉතින් ඔබට අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා ලබා දීලා තියෙන කාලයට පැය කාලකටවත් කලින් අදාළ ස්ථානයට ගොස් සූදානම්ව සිටීම තමයි මම නම් අනුමත කරන්නේ. මක්නිසාද එහිදී ඔබටත් අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා කිසිදු බාධාවකින් හා කලබලයකින් තොරව සූදානම් වීමේ අවස්ථාව ලැබෙන නිසා. පමා වෙලා අදාළ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ගියොත් ඔබට සිදුවේ හැකි අවශ්‍ය තමයි ඔයා ටයිම් මැනේජ්මන්ට් එක අඩුයි වගේ එෆිෂියන්සි එක නැති ඒ වගේම ඔයා ප්ලෑන් එකට අනුව වැඩ කරන පුද්ගලෙක් නෙවෙයි කියලා යම්කිසි මෙසේජ් එකක් අදාළ ඉන්ටර්විව් පැනල් එකට යන්න පුළුවන්. නමුත් ඔයාට අදාළ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න පරක්කු වීම සාධාරණ හේතුවක් වුණොත් ඔයා ඒ ගැන අදාළ ඉන්ටර්විව් පැනල් එකට එක්ස්කියුස් කරලා ඔබට පරක්කු වීමට හේතුව සාධාරණ හේතුව පැහැදිලි කිරීමක් සිද්ධ කරොත් එෙහිදී ඒ පිළිබඳ සලකා බලලා අදාළ ඉන්ටර්විව් පැනල් එක විසින් ඔබට යම් සහනයක් ලබා දීමටත් බොහෝ විට ඉඩ ප්‍රස්තාව පවතිනවා. නමුත් ඔබ මේ ඉන්ටර්විව් එකට පැමිණීමට ප්‍රමාද වීමට හේතුව ට්‍රැෆික් එක තිබ්බා. එහෙම නැත්නම් මට මොකක් සූදානම් වෙන්න බැරි වුණා. කරන්ට් තිබ්බේ නැහැ. ඒ වගේ හේතු බවට ඔබ විසින් ඉන්ටර්විව් එකේදී අදාළ ඉන්ටර්විව් පැනල් එකට හෝ පුද්ගලයාට මෙන්ෂන් කරනු ලැබුවොත් එවැනි අවස්ථාවක ඔබට දැඩි අවාසියක් සිද්ධ වෙන්න තමයි අවස්ථාව තියෙන්නේ. සමහර ලාටවා මේ ඉන්ටර්විව් එකෙන් ෆේල් වෙන්නත් පුළුවන්. ඉතින් මෙම අඩුපාඩු බොහෝ විට අපගේ කැන්ඩිඩේට්ස් නැත්නම් අපේ ඉන්ටර්විව් වලට ෆේස් කරන පුද්ගලයන් අතින් සිදුවෙන කාරණාවක්. ඉතින් මේ කාරණාව තමයි මෙම වීඩියෝයේ ප්‍රථම කාරණාව වශයෙන් මට විස්තර කිරීමට අවශ්‍ය වුණේ. ඊළඟට බලමු මීට අමතරව මොනවාද අපේ කැන්ඩිඩේට්ස් අතින් සිද්ධ වෙන වැරදි කියලා. විශේෂයෙන්ම ඉන්ටර්විව් එකට යෑමේදී ජීන්ස්, ටී-ෂර්ට්ස් නැත්නම් ඕවර් ස්ටයිලිෂ් අවුට්ෆිට් එකක් ඇඳලා යන්න එපා කියන එක තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. මොකද ඔයාගේ ඉන්ටර්විව් පැනල් එකට නැත්නම් ඔයා නොදන්න කම්පැනි එකකට ඔබගේ ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක වෙන්නේ අදාළ පුද්ගලයාට නැත්නම් අදාළ ආයතනයට ඔයාගේ ඩ්‍රෙස් කෝඩ් එකයි ඔයා කොහොමද ඒගොල්ලන්ට රියැක්ට් කරන්න කියන එක. ඒක නිසා ඒ පිළිබඳව ඔබ ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. ඒක නිසා ඔබ පිරිමි පාර්ශ්වයේ පුද්ගලයෙක් නම් ෆෝමල් ඇටයර් ඔෆිස් සූට් එකකම ඔයගොල්ලෝ කවුරුත් දන්නවා අධිකර ෂර්ට් එක ඇඳලා දිග කලිසම ඇඳලා ඒ වගේම හොඳට පොලිෂ් කරපු බ්‍රවුන් හෝ බ්ලැක් කලර් ෂූස් එකක් ඔයාලා දාලා ඉන්ටර්විව් එකට ෆේස් කරන්න පුළුවන් නම් ඔයා මොන තනතුරකට ඇප්ලයි කරත් ඔයා මොන තනතුරක් වෙනුවෙන් එම ඉන්ටර්විව් එකට ෆේස් කරත් ඔයා පිළිබඳව යන ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක අදාළ ඉන්ටර්විව් බෝඩ් එකට ඉන්ටර්විව් පැනල් එකට නැත්නම් අදාළ ඉන්ටර්විව් කරන පුද්ගලයාට ඉතාමත්ම හොඳ ඉම්ප්‍රෙෂන් එකක් වෙන්නේ. ඒ වගේම ඔබට ටයි එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තවත් ඉතාමත්ම හොඳයි. නමුත් මම මේ කියන කාරණා ඩෙසිග්නේෂන් එකෙන් ඩෙසිග්නේෂන් එකට වෙනස් වෙන්න පුළුවන්. ඔයා ටයි එකක් දානවද, කෆ්ලින්ග්ස් දානවද කියන එක. කෙසේ වෙතත් ෆෝමල් අටයර් එකකින් ඔබ ඉන්ටර්විව් එකට ෆේස් කරනවා නම් පිරිමි පුද්ගලෙක් ඔබ පිළිබඳව ආයතනයට එන ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක කියන දේ ඉතාමත්ම ඉහළ තත්ත්වයකින් පවත්වා ගනිමින් ඒ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඔබට නිරන්තරයෙන්ම හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබ ගැහැණු ළමෙක් නම් ඔෆිස් අටයර් එක හෝ සාරියකින් සැරසී අදාළ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඔයාට යන්න පුළුවන් නම් ඒ තමත්ම වැදගත් කාරණාව වශයෙන් මම දක්වන්නට කැමතියි. ඒ වගේම ඔයා ඔෆිස් අටයර් එකක් ඇඳට වැඩක් නැහැ. ඒකේ කලර් එක ගැනත් ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ගොඩක් අය නොදැනුවත්ව සිද්ධ කරන තවත් වැරද්දක් තමයි ඔයා ඔෆිස් අටයර් එකක් අඳිනවා. නමුත් ඔයාගේ ඇඳුමේ කලර් එක විශේෂයෙන්ම ෂර්ට් එක තද රතු පාට, තද කළු පාට, ඒ වගේම තද ඔරෙන්ජ් කලර් එක ඒ වගේ කලර්ස් වලින් තියෙන ෂර්ට්ස් වගේ දේවල් අඳින්න එපා කියලා මම විශේෂයෙන්ම අපි පිරිමි පාර්ශවයේ අයව දැනුවත් කරන්න කැමතියි. එපමණක් නෙමෙයි ඔයා ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට ඔයා ගැහැණු ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත්
ඔයා නිසි ආකාරයෙන් කොණ්ඩය පීරලා ඒ වගේම ඔයා පිරිමි ළමයින් නම් විශේෂයෙන්ම රැවුල ට්‍රිම් කරලා නිසි ආකාරව ඉන්ටර්වියු එකට ෆේස් කිරීමත් වැදගත් කාරණයක් වශයෙන් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඉතින් මම මෙහිදී සඳහන් කළ දෙවෙනි කාරණාව පිළිබඳවත් ඔයාලගේ අවධානය යොමු කරලා ඕගොල්ලෝ ඉන්ටර්වියු එකට ෆේස් කරොත් ඕගොල්ලෝ නොදැනුවත්ව ඕගොල්ලෝ අතින් සිදුවන සුළු සුළු වැරදි නිසා ඕගොල්ලන්ව රිජෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාවය බොහෝ සෙයින් අඩු වෙයි. ඊළඟට මම ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්න කැමති තුන්වෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් ඔයා ඉන්ටර්වියු එකදී ඔයාගේ මැනේජ්මන්ට් එක නැත්නම් HR ඩිපාර්ට්මන්ට් එක අහන්න පුරුදු වෙලා ඉන්න සාමාන්‍ය ප්‍රශ්නයක්. ඇතැම් ඉන්ටර්වියු වලදී මෙම ප්‍රශ්නය නොඅසන අවස්ථාවක් තියෙනවා. නමුත් බහුතරයක් ඉන්ටර්වියුස් වල මෙම ප්‍රශ්නය වුන් අහනවා. ඒ තමයි ආයතනය ගැන ඔබවල මොනවද දන්නේ කියන එක. විශේෂයෙන්ම කැන්ඩිඩේට් කෙනෙක්ගේ ඉන්ටර්වියු එක ෆස්ට් ඉන්ටර්වියු එකේදී මේ ප්‍රශ්නේ බොහෝ විට අහන්න ඉන්ටර්වියු පැනල් එක නැත්නම් ඉන්ටර්වියු කරන පුද්ගලයන් පුරුදු වෙලා තියෙනවා. එහිදී ඔබ අදාළ ආයතනය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත යුතු නැහැ. ඔයාට ඉන්ටර්නෙට් එක රිෆර් කරලා පුළුවන් නැත්නම් මොන හරි ආටිකල්ස් රිෆර් කරලා වෙන්න පුළුවන්. ඔයා ඉන්ටර්වියු එකට ෆේස් කරන්න කලින් ඔබ මෙම ජොබ් එකක් ගැනීමට බලාපොරොත්තු වෙන ආයතනය මොකද්ද? ඒකේ මොනවාද කරන්නේ? ඒකේ මොනවාද තියෙන ප්‍රොඩක්ට්ස්? ඒකේ මැනේජ්මන්ට් එක කවුද? කියන එක සම්බන්ධයෙන් ඕගොල්ලෝ යම් කිසි දල අවබෝධයක් තබා ගත්තම ඇති මේ ඉන්ටර්වියු එකට ෆේස් කරන්න. එතකොට අදාළ ඉන්ටර්වියු පැනල් එකට යන මෙසේජ් එක තමයි මෙයා මෙම ඉන්ටර්වියු එකට ෆේස් කරන කලින් අපේ ආයතනය පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබාගෙන තමයි මේ ආයතනයත් එක්ක එයා ජොයින් වෙන්න යන්නේ. ඒක නිසා ඔහු පෙර සූදානමක් ඇතුව තමයි මෙම ඉන්ටර්වියු එකට ෆේස් කරන්න ඇවිල්ලා තියෙන්නේ කියන මෙසේජ් එක අදාළ ඉන්ටර්වියු පැනල් එක නැත්නම් අදාළ පුද්ගලයන්ට යනවා. ඒක නිසා ඕගොල්ලෝ ඉන්ටර්වියු එකට ෆේස් කරන යනකොට අදාළ ආයතනය පිළිබඳව ඒක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා නැත්නම් අදාළ ආයතනයේ වෙබ්සයිට් එක පරිශීලනය කරලා සාමාන්‍ය අවබෝධයකින් යුතුව මෙම ඉන්ටර්වියු එකට ෆේස් කරන්න යන්න පුළුවන් නම් ඒක වඩාත් සාර්ථක වෙයි. එසේ නොමැති වුවහොත් අදාළ ඉන්ටර්වියු පැනල් එක හෝ පුද්ගලයා විසින් ඔබ තෝරා ගැනීම සඳහා තියෙන අවධානය අඩුවීමට එය මඟ පාදන්න ඉඩ තියෙනවා. මොකද ඔබ යන ආයතනය පිළිබඳවත් හරි හැටි ඔබ අවබෝධයක් දැනුමක් නොමැතිව ජොයින් වෙන පුද්ගලෙක් වශයෙන් තමයි ඔවුන්ට තේරුම් යන්නේ. ඊළඟට ඔයගොල්ලෝ අතින් නොදැනුවත්ව සිද්ධ වෙන තවත් වැරද්දක් තමයි ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක. මොකද ඉන්ටර්වියු එකදී ඔයාගේ කොන්ෆිඩන්ස් එක නැත්නම් ඔයාගේ ආත්ම විශ්වාසය ඉතාල ඉහළ මට්ටමක පවත්වා ගනිමින් එම ඉන්ටර්වියු එකට ෆේස් කිරීමත් ඉතාමත්ම අඩු මට්ටමක පවත්වා ගනිමින් ඉන්ටර්වියු එකට ෆේස් කිරීමත් ඊතරම් හොඳ නැහැ. මොකද සාමාන්‍ය මට්ටමක ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක පවත්වා ගනිමින් අදාළ ඉන්ටර්වියු පැනල් එක ඔයාගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම සම්මුඛ පරීක්ෂණයකදී ඕගොල්ලන්ගේ නිතර දෙවිලි අහන තවත් ප්‍රශ්නයක් තමයි ඔයාගේ ස්ට්‍රෙන්ත් ඇන්ඩ් වීක්නසස් මොනවාද කියන නැත්නම් ඔයාගේ ශක්තියන් මොනවාද කියන එක ඔවුන් අයිඩෙන්ටිෆයි කරන්න. එවැනි අවස්ථාවක ඔබ උත්තර දිය යුත්තේ ඔබ ඉතාමත්ම හොඳ ටීම් ප්ලේයර් කෙනෙක්. ඒ වගේම ඔයාට එන ප්‍රශ්න ඔයා හොඳින්ම විසඳලා තියෙනවා. ඒ වගේම ඔයාගේ කරියර් ඩෙවලොප්මන්ට් එකට ඉතාමත්ම කැමති දේවල් ඉගෙන ගන්න කැමති වගේ දේවල් මෙන්ෂන් කරමින් ඔයා උත්තර දෙන්න පුළුවන් නම් ඔයාට තියෙන ලකුණු නැත්නම් ඔයා මෙම ඉන්ටර්වියු එකේ ජය ගන්න තියෙන අවස්ථාව බොහෝ සෙයින් වැඩි. මීට අමතරව ඔයාට ලැබෙන ඕනෑම අභියෝගය සාර්ථකව අරගෙන ඊට සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් ඔයාට තියෙන බව අදාළ ඉන්ටර්වියු පැනල් එකට ඔයාට අඟවන්න පුළුවන් නම් ඒක ඔයාට ප්ලස් පොයින්ට් එකක් විදිහට තමයි එකතු වෙන්නේ. ඒ අනුව මෙම සම්මුඛ පරීක්ෂණය සාර්ථකව අවසන් කරමින් මෙම රැකියාව ඔබට ලබා ගැනීමේ අවස්ථාව බොහෝ සෙයින් ලැබෙනවා. හොඳයි මම ඊළඟට සාකච්ඡා කරන්නේ මේ වීඩියෝවෙන් සාකච්ඡා කරන අවසාන කාරණාව පිළිබඳව. මේ වැරද්දත් ඕගොල්ලෝ සම්මුඛ පරීක්ෂණවලදී බොහෝ විට සිද්ධ කරන දෙයක්. මේ වැරද්ද නිසා ඕගලන්ට ඕගලන්ගේ ජොබ් එක නැත්නම් සම්මුඛ පරීක්ෂණයෙන් ෆේල් වෙන්න තියෙන අවස්ථාවත් බොහොම වැඩි. ඒ තමයි සැලරි එක්ස්පෙක්ටේෂන් එක. නැත්නම් ඔයා මේ රැකියාව ඔයාට ලැබුණොත් ඔයා කීයක වැටුපක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක ඔයාගේ ඉන්ටර්වියු පැනල් එක නැත්නම් ඔයාව ඉන්ටර්වියු කරන පුද්ගලයා විසින් ඕගලන්ගෙන් අවසාන වශයෙන් අහනවා. එහිදී විශේෂයෙන්ම ඔයා මෙම ප්‍රශ්නෙට සාර්ථක උත්තර දෙන්න නම් ඔයා මාකට් රිසර්ච් එකක් කරලා මාකට් එකේ ඔයා යන තනතුරට ගෙවන වැටුප් තලයන් කොහොමද කියන එක සම්බන්ධයෙන් දල අවබෝධයක් තියා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද බොහෝ ආයතනවල ඔයාගේ වැටුප තීරණය කරන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් ඇන්ඩ් ක්වොලිෆිකේෂන්ස් නැත්නම් ඔයාගේ සුදුසුකම් ඔයාගේ අත්දැකීම් හා පළපුරුද්ද කියන කාරණා මත. ඉතින් ඒක නිසා වැටුප් තල පිළිබඳ අවබෝධයක් සහිත වීම ඉතාමත්ම වැදගත්. ඔයා ඉන්ටර්වියු එකට ෆේස් කරනකොට විශේෂයෙන්ම සමහර ආයතනවල නිශ්චිත වැටුප් තල තියෙන සර්විස් ස්ලැබ්ස් කියලා අපි ඒවට කියනවා. විශේෂයෙන්ම ආයතන විසින් ඒ ආකාරයෙන් සර්විස් ස්ලැබ්ස් නැත්නම් වැටුප් තල නිර්මාණය කරනු ලබන්නේ වැඩ කරන සේවකිනුත් ඒ වගේම ආයතනයේ එක්ස්පීරියන්ස් එක සහිතව පිටින් බඳවා ගන්නා සේවකිනුත් නිවැරදි වැටුප් තලවල පවත්වා ගනිමින් ආයතනය තුල රඳවා තබා ගැනීමකට එය හේතු වෙන නිසායි. ඒ උදව් වෙන නිසායි.
ඒක නිසා ඔබ සම්මුඛ පරීක්ෂණය සඳහා මුහුණ දීමේදී මම මීට ඉහතින් සඳහන් කළ කරුණු කාරණා පිළිබඳව ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරමින් ඒකත් ඔබගේ සිහියේ තබාගෙන ඔබ සතු එක්ස්පීරියන්ස් ඒ වගේම ඔයාගේ සුදුසුකම් ඒ වගේම ඔයාගේ ශක්තියින් මොනවාද කියන එක අදාළ ඉන්ටර්විව් පැනල් එකට නැත්නම් ඉන්ටර්විව් කරන පුද්ගලයාට ඒත්තු ගැනෙන ආකාරයෙන් ඔබට ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඔබ ඉල්ලුම් කරන තනතුර සඳහා කොපමණ වැටුප් තලයන්ද මාකට් එක යන්නේ රටේ පවතින්නේ කියන දල අවබෝධයක් ඔබ සතුව පවතිනවා නම් සම්මුඛ පරීක්ෂණයේදී ඒ සාර්ථකව මුහුණ දෙමින් අදාළ රැකියාව ඕගලන්ට ලබා ගැනීමට ඕගලන්ට ලැබීමට තියෙන අවස්ථාව ඉඩ ප්‍රස්තාව බොහොම වැඩියි. ඉතින් ඔබත් ඉන්ටර්විව්ස් වලට මුහුණ දීලා තියෙනවා නම් එහිදී ඔබ ලැබුණු අත්දැකීම් ඒ වගේම ඔබට වැරදුණු අවස්ථා ඒ වගේම ඔබ ජයග්‍රහණය කරපු අවස්ථා අපිත් එක්ක ෂෙයා කරන්න ඒක අනිත්‍යයටත් ඉගෙන ගන්න. ඉතින් මම මෙහිදී ඕගලන්ට කියපු ඕගොල්ලෝ සාමාන්‍යයෙන් සිදු කරන පුංචි අඩුපාඩු කීපයක් මම දක්වලා තියෙනවා. ඉතින් ඒ අඩුපාඩු නිවැරදි කරගනිමින් ඔයා ඉන්ටර්විව් එකට ෆේස් කරලා ඔයාට හොඳ රැකියාවක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්ටර්විව් එකට යන්න ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලන්න ඔබ සෑම සුළු දිනෙටම මම සුබ පතනවා. ඔබට ජය වේවා.